දැන් ඇවිල්ලා ඉන්නේ ආඩාරදිනේ ගෲප් එකට අයිති වෙන බටුවංගල ටී ෆැක්ටරි එක බලන්න. ෆැක්ටරි එකට යන්න කලින් අපි ප්ලාන්ටේෂන් එක පැත්තේ පොඩි රවුමක් දාලා ටී ප්ලගින් එක වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉමු. අපේ ලංකාවේ කුරුපූටි සුවඳට ලෝකම ප්‍රසිද්ධ වුණ පහතරක් තේ වගාවක් තමයි අපි දැන් ඉන්නේ. ලස්සන කඳු යායක් මැද්දේ තමයි මේ තේ වත්තේ පිහිටලා තියෙන්නේ. අපිත් එක්ක ඉන්නවා මිස්ටර් කොස්තා සහ මිස්ටර් චලිත්. දැන් අපි යමු ටී ප්ලගින් එක වෙන්නේ කොහොමද කියලා බලන්න. අපි දැන් ඉන්නේ අන්ඩාර්දිනේ ප්ලාන්ටේෂන් එකේ. අද කියන්නේ දකුණු පළාතේ ලොකුම ගෲප් එකක් අපිට තියෙනවා. ඒතර මේගොල්ලෝ ගන්න මේ අතින් දල් නෙලන එක. මේ සේවකෙක් දවසට දල් කිලෝ 45 40ක් අතර නෙලන්න ඕන. ඒක උදේ 7:00 ඉඳන් හඳ 3 වෙනකන් දල් කඩනවා. දවසකට අපේ වත්තෙන් යනවා දල් කිලෝ 300ක් විතර ඇවරේජ් යනවා. අන්ඩාර්දිනේ මේ බටුවංගල අපේ කර්මාන්ත ශාලාවට දවසකට අපි දල් කිලෝ 20000ක් විතර ඇවරේජ් යනවා. මේ තමයි ඉස්සෙල්ලා ක්ලෝන් එක මේ අතින් කඩන අයත් ඉන්නවා. අපේ දළු මැෂින් වලින් කඩන අයත් ඉන්නවා. නෙලන අයත් ඉන්නවා. මේගොල්ලෝ දැන් මේ කරන්නේ අතින් දළු නෙලීම කරන එක. අවුරුදු 10ක් වෙනවා අත්තට සේවයට ඇවිල්ලා. අපි කරන්නේ අපි දළු නෙලීම. ඊළඟට අපි බලමු මැෂින් එකෙන් තේ දළු නෙලන්නේ කොහොමද කියලා. ඊළඟට අපි යමු ටී ෆැක්ටරි එකට ටී ප්‍රොසෙසින් එක වෙන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න අපි ෆැක්ටරි එකට ආවා. අපි දැන් ඇතුළට ගිහින් බලමු කොහොමද මේ ටී ෆැක්ටරි එක ඇතුලේ ටී ප්‍රොසෙසින් එක වෙන්නේ කියලා. ෆස්ට් ස්ටෙප් එක තමයි වීදරින්. මේ තියෙන්නේ වීදරින් යුනිට් එක. මේකෙදි පැය 12ක් 18ක් වගේ එයාර් ෆ්ලෝ කරලා ටී ලීෆ් එකේ මොයිස්චර් පර්සන්ටේජ් එක අඩු කරන එක තමයි කරන්නේ. ඊළඟට මේ ටී ලීව්ස් රෝලින් මැෂින් වලට යනවා. මේකෙදි පත්‍ර ක්‍රෂ් වෙලා ට්වයිස් වෙනවා. ටේස්ට් එක සහ ඇරෝමා එක හැදෙන කම්පවුන්ඩ් රිලීස් වෙන්නේ මෙතනදි තමයි. ඊළඟ ස්ටෙප් එක තමයි ෆර්මන්ටේෂන් ඔක්සිඩේෂන් එක. රෝඩ් ලීව්ස් ෆර්මන්ටේෂන් රූම් එකට දාන්නේ තින් ලේයර් එකක් විදිහට. මේ තමයි තේයකට රැඩිෂ් බ්‍රවුන් කලර් එකක් හා තේයකට නැවුම් සුවඳක් ඩෙවලොප් වෙන මේන් ස්ටේජ් එක. මේ තියෙන්නේ ඩ්‍රයිින් ස්ටෙප් එක. ටී ලීව්ස් වලට ඩ්‍රයිින් මැෂින් වලින් හීට් එක දීලා ෆුල් ඩ්‍රයි කරනවා. මේකෙදි තේ කොළ කුඩු වෙලා ක්‍රිස්පි බ්ලැක් ටී ලුක් එකක් ෆයිනලයිස් වෙනවා. ඊට පස්සේ වියලුණු ටී ලීව්ස් මැෂින් ෆිල්ටර්ස් හරහා පාටිකල් සයිස් අනුව සෙපරේට් වෙනවා. මේ තියෙන්නේ එහෙම ටී ග්‍රේඩ්ස් වලට සෙපරේට් කරලා තියෙන ටී. BOP, OP, FBOPF, green tea, පෙගෝ කියන්නේ මෙහි නිෂ්පාදනය කරන ටී ග්‍රේඩ්ස් කීපයක්. දැන් අපි යන්නේ පැකින් සෙක්ෂන් එක බලන්න. මේ තියෙන්නේ ටී පැකින් බෑග් එකක්. ඇතුළට ඊයම් කොලයක් දාලා වතුර යන්නේ නැති වෙන්න තමයි ඒක හදලා තියෙන්නේ.
මේ ඔයාලට පේන්නේ මාකට් එකට යවන්න පැකින් කරලා තියෙන ටී පැකට්. දැන් අපි ටී ප්‍රොසෙසින් එක නම් බලලා ඉවරයි. අපි යමු සාම්පල් රූම් එකට. ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි මම මේ ඔයාලට කියන්න හදන්නේ. ඔයාලා දන්නවද කොහොමද මේ ටී ග්‍රේඩ්ස් වලට වැලියු එකක් දෙන්නේ කියලා? මෙහෙමයි ඒක වෙන්නේ. තේ වෙන්දේසියේදී බයර්ස්ලට යවන සාම්පල් වලට බයර්ස්ලා දෙන වැලියු එක අනුව ෆැක්ටරි එකෙන් ප්‍රයිසින් කරනවා. ඒ ප්‍රයිස් එකට එයාලා කැමති වුණොත් තමයි බයර්ස්ලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ මේ ටී. ඔය විදිහට තමයි අපේ ටී ෆැක්ටරි විසිට් එක තිබුණේ. මං හිතනවා ඔයාලා ලොකු දැනුමක් ගන්න ඇති කියලා. තේදළු නෙලීමේ ඉඳලා අපි කඩෙන් ගන්න ටී පැකට් එකක් වෙනකන් කොහොමද මෙතන ටී ප්‍රොසෙසින් එක වෙන්නේ කියලා. thank you මගේ වීඩියෝ එක බලපු හැමෝටම. එහෙනම් මං ගිහින් එන්නම්. bye.